හයි ෆ්‍රෙන්ඩ්ස් අදත් මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ටෙක්ස්ට් එකක් කොහොමද වොයිස් එකක් විදිහට AI වලින් ජෙනරේට් කරගන්නේ කියලා. මේක ගොඩක් පහසු වගේම වැඩ කරන්න ගොඩක් ලේසි platform එකක්. ඉතින් ඔයාලා පාවිච්චි කරන ඕන වෙබ් browser එකකින් මේක කරන්න පුළුවන්. මම නම් use කරන්නේ මේ වෙලාවේ Chrome එක. ඔයාලා මෙතනින් search කරගන්න 11 labs කියලා. සර්ච් කරගත්තාම ඔයාලට මුලින්ම එන link එකෙන් ක්ලික් කරලා ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන sign up button එක ක්ලික් කරපුවාම login to Google account හරි නිකම් Gmail එකක් දීලා හරි ඔයාලට මෙතෙන් log වෙන්න පුළුවන්. මේක normal. ඉතින් මේක ඇතුළට ගියපුවම ඉන්ටර්ෆේස් එක බලා ගන්න තියෙන්නේ මෙහෙම. ඔයාලට මෙතන ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මෙතන ටෙක්ස්ට් එකක් කොහොමද ස්පීච් එකක් කරගන්නේ, වීඩියෝ එකක් ඩබින් කරගන්න, ඒ වගේම ඉමේජ් and වීඩියෝ ජෙනරේට් කරන්න මේ වගේ ගොඩක් දේවල් මෙතනින් පුළුවන්. ඒ වුණාට අද මම කතා කරන්නේ ටෙක්ස්ට් එකක් කොහොමද ස්පීච් එකක් විදියට ජෙනරේට් කරගන්නේ කියලා. ඔයාලත් වීඩියෝ එකේ දැක්කා වගේ ටෙක්ස්ට් ටු ස්පීච් කියන අයිකන් එක ටික් කරගන්න. දකුණු පැත්තේ උඩම කෙරවලේ සිලෙක්ට් මොඩල් කියලා තියෙනවා. මේකේ version 3 එක දාගන්න. ඒ වගේම වොයිස් කියන තැන ඔයාලට කැමති වොයිස් එකක් චේන්ජ් කරගන්න පුළුවන්. ස්ටෙබිලිටි එක මම නැචරල්ම තියෙනවා. මෙතන පහළ තියෙන language OI කියන එකට ටික් එක දාගන්න. දැන් මෙතන උඩින් ඔයාලගේ ඕන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕනේ. මම අලුත් ටැබ් එකක් ඕපන් කරගන්නවා. මම මෙතන ඔයාලට පෙන්නන්න Gemini AI ගෙන් ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න හදන්නේ. මේ මගේ නෙට්වර්ක් එක නම් පොඩ්ඩක් ස්ලෝ ඒක ගණන් ගන්න දෙපා. මේ පේනවනේ තාම ස්ලෝ තාම ලෝඩ් වෙන්නේ නැහැ. මේ වගේ නෙට්වර්ක් ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මෙතන පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න කියලා දැන් ටයිප් කරගන්නවා. කම්මැලි නැතුව චුට්ටක් බලන් ඉන්නවා. ඔය චුට්ටක් මේක ටයිප් කරගන්නකම්. වැඩේ හරි මෙයා ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගන්නවා දැන්. මෙයා ටිකක් ලොකු ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ පොඩියක් කිල්ලුවට මේ මෙච්චර ඕනේ නැහැ මම ඔයාලට දැන් පෙන්නන්න ඉඳලා මේ පොඩ්ඩක් ගන්නම් කොපි කරලා. හරි හරි බං පොඩ්ඩක් අත ලිස්සුවා. කොපි කරන් ආපු එක මෙතන උඩින් පේස්ට් කරගන්නවා. මෙතන මේ පල්ලෙහා තියෙන ජෙනරේට් කියලා තියෙන බටන් එක ඒ ක්ලික් ගන්න. එතකොට ඔයාලට වොයිස් දෙකක් ජෙනරේට් කරලා දෙනවා. හරි දැන් ජෙනරේට් වෙලා තියෙන්නේ. අපිට මේක අහන්න පුළුවන්. අපි මේක අහලා බලමු. බංකුවක් මත නිමල් කල්පනා කරමින් වාඩි වී සිටි. සුනිල් එතනට පමණටි. සුනිල් අඩෝ නිමල් මොකද මෙතන කරන්නේ? අද උබේ වෙඩි නැක නේද? නිමල් වෙඩි නැක කාගේද? සුනිල් මොනන් පිස්සුද බං උබෙන් තමයි. දැන් වෙල්ලාව දැක්කේ. හෝල් එකේ මිනිස්සු බලන් ඇති. මේක කැඩි කැඩි ඇහෙන්නේ මගේ නෙට්වර්ක් ස්ලෝ හින්දා පොඩ්ඩක් ලෝඩ් වෙලා මදි. ඒකයි ඔයාලට කියන්න ඕනේ මේකේ වොයිස් එක සමහර තැන්වල සමහර සිංහල වචන මේ AI එකට කියන්න අමාරුයි. මේක සිංහලෙන්ම දෙනවට වඩා අපිට මැසේජ් කරන විදිහට දෙනකොට මේක එයාට ඩිටෙක්ට් කරගන්න හරි ලේසි. අපි සිංහල මැසේජ් එකක් ඉංග්‍රීසි වලින් ටයිප් කරන්නේ. ආන් මේ විදිහ තමයි මේකට සුපිරිටම සෙට් වෙන්නේ. ඒ වගේම සිංහල වල තියෙන සංකීර්ණ වචන ටිකක් අර දෙකට කඩලා දුන්නාම හරියට ඩිටෙක්ට් කරගන්නවා මේක. ඉතින් මේ පහළ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක තියෙන්නේ ඒක ක්ලික් කරලා ඔයාලට මේ වොයිස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඔයාලට වොයිස් වලට ගියපුවාම ගොඩක් වොයිස් තියෙනවා තෝරගන්න. මෙතන බලා ගන්න පුළුවන් ගොඩක් වොයිස් තියෙනවා. ජෙන්ඩර් එක අනුව, ඒජ් එක අනුව, කැටගරි එක අනුව, ලැන්ග්වේජ් එක අනුව ඔයාලට ගොඩක් වොයිස් තෝරගන්න පුළුවන්. මේකේ සුපිරිම දේ තමයි ඔයාගේ වොයිස් එකටම ක්ලෝන් එකක් හදාගන්න පුළුවන්. මේකේ එක එක ෆීචර්ස් තියෙනවා ගොඩක්. මේකේ තියෙනවා ක්ලෝන් යෝ වොයිස් කියන එක. මේක හැබැයි පේමන්ට් එකක් කරලා තමයි ගන්න වෙන්නේ. පුළුවන් අයට මේකේ පේමන්ට් එකක් කරලා මේක ගන්න පුළුවන්. ඔයාගේම වොයිස් එකට AI ස්පීච් එකක් හදාගන්න ඕන නම් මේක තමයි සුපිරිම සයිට් එක. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ දැනුමට අලුත් දෙයක් එකතු වුණා නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, like කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න.